නමෝ බුද්ධාය. ඉතින් මං අදත් ඔයාලට ආශිර්වාද වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් වෙනදට වැඩිය මගේ රූටින් එක වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඇත්තටම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සරට වැඩිය තව වැඩ අඩු වෙලා නැහැ. තව වැඩ වැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් අද බදාදා දවසක් අද මට ඕඩර් එකක් තියෙනවා. මං ඉතින් ඒක ගන්න දාන්න ඉස්සෙල්ලම ඒක ලෑස්ති කරගෙන ඉන්නවා කියලා හිතුවා. ඉතින් ඒ අක්කා මගෙන් ඉල්ලුවේ බටර් කේක් 500යි බිස්කට් පැකට් 2කුයි. අද ඒ අක්කා අපේ ගෙදර හවසට එනවා කිව්වා. ඉතින් එයා ළඟ ඉන්න ඉඹුල්කඩ. ඒ නිසා ඉතින් අපේ ගෙදරට ගොඩක් ළඟයි. මං ඉතින් ඔය ඉක්මනින්ම ඒ අක්කට දෙන්න එයාගේ කෑම ටික තමයි මේ ලෑස්ති කරන්න හදන්නේ. ඉතින් මම හැම වෙලාවෙදිම වගේ මට මේ දේවල් කියලා දුන්නු හිතේ කිසිම කුහකකමක් එතකොට අර කියන්නේ ගුරු මුෂ්ටියක් එහෙම නැතුව මට අවංකවම හොඳම හොඳ බටර් රෙසිපි කියලා දුන්න භාෂී අක්කට ඇත්තට මම ගොඩක් පින් දෙනවා. මට මේ දේ සාර්ථක කරගන්න පුළුවන් වුණේ ඒ අක්කා නිසාමයි. ඉතින් ඔයාලට මං මේ දෙන බටර් කේක් එතකොට ඒ හැමදේටම ඔයාලා ඉල්ලන්නේ නෑ මගෙන් චොකලට් චිප්ස් දාලා බටර් කේක්. ඒ වුණාට මං පුරුද්දක් විදිහට හැම එක්කෙනාටම ඒ විදිහට චොකලට් චිප්ස් ටිකක් හරි දානවාමයි. මොකද මට නිකන් දෙනකොට චුට්ටක් නිකන් හිතට හරි නෑ වගේ. ඔයාලා මට ගෙවන්නේ බටර් කේක් එකේ ගාන තමයි. ඒ වුණාට මං ඔයාලගෙන් අර චොකලට් චිප්ස් දාපු කේක් එකට යන ගානවත් අය කරන්නේ නැතුව තමයි මගේ හිතේ සතුටට මම ඒ අක්කටම මේ විදිහට චොකලට් චිප්ස් දාලා දෙන්නේ. ඉතින් ඒක මගේ සතුටට කරන දේ. මොකද මට හිතෙනවා නිකන් බටර් කේක් එක දෙන එක චුට්ටක් හරි මදි කියලා. ඉතින් ඒ නිසා තමයි මම එහෙම කරන්නේ. මම මේ ඩෝ එක පෙන්නුවේ ඔන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් චූටි බබාලට බිස්කට් හදලා දෙන්න. ඔන්න ඔය සයිස් එකට තමයි මේ ඩෝ එක එන්න ඕනේ. ඉතින් කේක් එක දාලා ඊළඟට මං බිස්කට් හදන ඩෝ එකත් ඔය විදිහට අනලා තිබ්බා. කේක් එක හැදුනට පස්සේ මං බිස්කට් ටිකත් හදන්න තමයි එන්නේ. දෙපාරක් මං මේ විදිහට oven එක ඇරලා බැලුවා ඒක හරිද කියලා. ඒ වුණාට කලින් චුට්ටක් දියාරු වගේ තිබ්බ නිසා මං ආපහු දැම්මා. මොකද මම අඩුම උෂ්ණත්වයේ තමයි බේක් වෙන්න දාන්නේ. එතකොට තමයි අර ගොඩක් සොෆ්ට් එකට රසට අපිට අපේ කේක් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය තියන්නේ ගෙදරදිම මං ගොඩක් පිරිසිදුවට හදන කිසිම රසකාරකයක් නොදා හදන මගේ රසම රස ගොඩක් සොෆ්ට් බටර් කේක් එක. ඉතින් ඒක නම් දැන් හරිනේ. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්න බිස්කට් ටික බේක් කරගන්න කියලා ආයෙත් මම මේ දේ කියන්න ඕනේ. මගේ account එකට රුපියලක් හරි වැටෙනවා නම් ඒකේ සම්පූර්ණ ගෞරවය වගේම සම්පූර්ණ පින යන්නම ඕනේ භාෂී අක්කටමයි. මොකද භාෂී අක්කා නැත්තම් අද මං මෙතන නැහැ. මට මේ වගේ දෙයක් කරගන්නත් බැරි වෙනවා. ඉතින් අක්කට මම පුළුවන් හැම වෙලාවෙදීම ගොඩක් පින් දෙනවා මට මේ දේ කියලා දුන්නට. ඉතින් අපි මේ යන්නේ මං ගොඩක් ආස කරන තැනකට. හැබැයි මම මේ දේවල් දැක්කට එහෙම ගොඩක් ලොකු ආසාවක් නැහැ. ඉතින් මට අවශ්‍ය දේ ගන්න මං ඉතින් කොහොම හරි මේ විදිහට මෙතනට එනවා. ඇත්තටම මම මේ දේ ගත්තේ කොහෙන්ද? ඒ ආදරණීය ඔයාලා මගෙන් ගොඩක් ආදරෙන් ගත්ත කේක් වලින් මට ලැබුණ සල්ලි වලින්. ඉතින් අද මං ඔන්න ආවා අපේ ගෙදරට චූටිම චූටි දෙයක් ගන්න කියලා. ඉතින් මේ දේත් මට ගන්න පුළුවන් වුණේ මගේ මේ බිස්නස් එක නිසා තමයි. ඉතින් ඒකෙත් ඇත්තටම පින ඔයාලට වගේම භාෂී අක්කටත් මේ වෙලාවේදීත් මං අනුමෝදන් කරනවා.
අද අපි මේ ආවේ අබාන්සකට. මං හිතුවා මට එකතු වෙන චූටි මුදලකින් හරි මට ගෙදරට පුළුවන් දෙයක් කරන්න තියනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට කියලා. මං ගොඩක් සතුටකින් තමයි මෙන්න මේ දේ ගත්තේ. සිවිලින් ෆෑන් එකක්. ඉතින් ඒක මං ගන්න ගොඩක් කලින් ඉඳලා තමයි හිතාගෙන හිටියේ. කලින් මං කෑම කාමරයටත් එකක් ගන්නවා කියලා හිතුවනේ. ඒ වුණාට ඉතින් මං හිතුවා ඉස්සෙල්ලම සාලෙට එකක් ගන්නවා කියලා. මොකද අපිට සාලෙත් ඉන්න බෑ ඒ තරමට රස්න නිසා. ඉතින් ගෙදර ආපු ගමන්ම මං අර හදලා තිබ්බ ඩෝ එකකින් ඔන්න බිස්කට් ටිකත් බේක් වෙන්න දැම්මා. දැන් ඔන්න ඔක්කොම දේවල් ලෑස්ති. ඉඹුල්ගොඩ ඉන්න අක්කා 5 ගානට විතර එනවා කිව්වා. ඉතින් මම ඊට කලින් එයාගේ දේවල් ලෑස්ති කරන්න තමයි හදන්නේ. කේක් එක මේ වෙලාව වෙනකොට හදට නිමිලා තියෙන්නේ. ඉතින් මම දැන් ඒක ගොඩක් හොඳින් මට පුළුවන් විදිහට රැප් කරනවා. අද මට සෙලෝ ටේප් ඇත්තටම තිබ්බේ නැහැ. ඉතින් ඉස්සරහා ගෙදර අක්කගෙන් මං හදිස්සියට සෙලෝ ටේප් එකක් ඉල්ලගත්තා. ඒක සෙලෝ ටේප් නෙමෙයි මං හිතන්නේ. ඒ නිසා තමයි ওই විදිහට අර නිකන් ඒ පාටට තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැති නිසා මං ඔන්න ඒකෙන් එදා කේක් එක රැප් කළා. ඉතින් මෙහෙදේත් කියන්න ඕනේ මං ගන්න ගානට ඔයාලට උපරිම සේවාවක් දෙනවා. මොකද මගේ හිතට එකගව තමයි මං මේ දේවල් කරන්න. මගේ හිතට ඒක සැටිස් නැත්තම් මං තව මොනා හරිම දෙයක් ඒකට ඇඩ් කරනවා. ඒ විදිහට තමයි මං ඔය විදිහට කේක් එකක් නිල් පාට කවර් එකකින් ඇතුවේ. මොකද එතකොට මගේ හිතට චුට්ටක් හරි අර සතුටක් එනවා. මට නැත්තම් ඒක මගේ හිතට එන හැඟීමක්. මං හිතන විදිහට හොඳම දේ හොඳම විදිහට දෙන්න තමයි මං ඇත්තටම උත්සාහ කරන්නේ. ඉතින් මගෙන් කෑම ගත්ත ඔයාලත් ඒක දන්නවා ඇති. බිස්කටුත් මේ වෙලාවේදී හොඳට නිමිලා තියෙන්නේ. ඉතින් මං ඒ ටිකත් සිප්ලොක් බෑග් එකට දාලා ඔය විදිහට සාලෙට ගෙනාවා. දැන් ඒ අක්කලන්න අපේ ගේ ළඟ කියලා කිව්වා. මං ඉතින් ඉක්මනින්ම පාර ළඟට යනවා මේ ටික ගොඩක් ආසාවෙන් ඒ අක්කට දෙන්න කියලා. ඉතින් අක්කට කේක් එක දීලා ඊට පස්සේ මං ආවේ රැට යන්න කියලා. මං අද හදන්න ඉන්නේ පරිප්පුයි ඒත් එක්කම මෑකරල් ටිකක් තෙල් දාලා බිත්තර තමයි හදන්නේ. ඉතින් මම මේ ටික කලින්ම සෝදාගත්තා. දැන් ලුණු සුදු ලුණු කරපිංච එතකොට කොළුබර ටික දාලා මම ඒක ඔය විදිහට ලිපේ තියා ගන්නවා. මම උයන වීඩියෝස් නම් ගොඩක් ගත්තේ නැහැ. ඇත්තටම මගේ ෆෝන් එක දැන් ඉක්මනින් අර නිකන් ස්ටෝරේජ් ෆුල් වෙනවා. ඉතින් ඒ නිසා මම වීඩියෝස් ගන්නෙත් ගොඩක් චුට්ට ඒක මට පහසු නිසා. ඉතින් දැන් වෙලාව 6:06 කාලට විතර ඇති. මම ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේට පහන පත්තු කරලා ඔන්න ඒ දේවලුත් කළා. මොකද මට ඉස්සර වගේ සමහර වෙලාවට අර මං ගොඩක් කලින් ඉස්සර කරානේ කරපු විදිහටම කරන්න වෙලාව අඩු වුණාට මං ඒ දේ හරියට කරන්න හිතා ගන්නවා. මොකද අපිට මේ දේ විතරනේ කවදා හරි ඉතර වෙන්නේ. නිසා බබාලා නැගිටින්න කලින් හරි එයාලා නිදිය ගත්තොත් හරි මං ඉක්මනින්ම කරන වැඩේ තමයි බුදුන් වැඳලා ඒ දේවල් ඉවර කරන එක. ඉතින් මේ වෙලාවේදී චූටි පුතා නම් නිදි. චූටි දුවට තේ ඕන කිව්වා. මං ඉතින් කර්ටන් ටික වහලා ඉක්මනින්ම තේත් හදාගෙන එනවා. මොකද මං ඉතින් අර හදන හැම දෙයක්ම චූටි දුවටත් කෑල්ලක් හරි දෙනවනේ. ඉතින් එයාට බිස්කට් කාලා තේ බොන්න ඕන කිව්වා.
ඉතින් මේ වෙලාවේදී එයා මට ඔය වඳින්න කියන්නේ ජේසුටයි මරියතුමීටයි. ඉතින් ඇත්තටම එයා ආගමටත් ගරු කරන එකට මට ගොඩක් සතුටුයි. කොච්චරක්ද? 1 2 3 4 5 6 7 8 9 10. කන්න එහෙනම්. කාලා තේ බොන්න. හොඳයි නේ? ඉතින් චූටි දුවත් ගොඩක් රසයි කිව්වා. ඒ වගේම මගේ තාත්තෙත් කිව්වා තාත්තටම කියලා වෙනම බිස්කට් එකක් හදලා දෙන්න. මොකද තාත්තටත් ඒක ගොඩක් රසයි කිව්වා. කඩේ තියෙන බිස්කට් කනට වැඩිය ගෙදර මෙහෙම පිරිසිදුවට හදලා කනවා නම් ඇත්තටම ගොඩක් ලෙඩ අඩුයි කියන තමයි මගේ තාත්තේ කිව්වේ. ඉතින් මට අර වෙලාවේදී හාල් තියන්න බැරි වුණා. මං ඉතින් දැන් හාල් ටික තිබ්බා. මේ වෙලාවේදී නම් හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයාට බොන්න මම ඔය විදිහට තේ ටික හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් හස්බන්ඩ්ට තේ ටික දීලා මං යන්න හදද්දි ඉතින් මේ ඔක්කොමල සෙල්ලම් කරපු සෙල්ලම් බාඩුව එතකොට බයිසිකල් හැමතැනම දාලා තියෙනවා. මට ඒ දේවල් දකිනකොට මගේ ඔළුවට ගොඩක් ලොකු බරක් එනවා. නිකන් අර ඔළුව නිදහස් නෑ වගේ දැනෙනවා අපිලිවලට මේ දේවල් තියෙද්දි. ඉතින් මට පුළුවන් වෙලාවට පුළුවන් විදිහට මේ දේවල් චූටි දුවයි පුතයි ඇදලා දැම්මත් ඒව පිළිවෙලට තියන්න තමයි උත්සාහ කරන්නේ. දැන් නම් ගොඩක් රෑ වෙලා මං ඉතින් ගිහිල්ලා ඉක්මනින් වොෂ් එකක් දාන් ආවා. තාම ඉතින් මගේ වැඩ ටික ඉවර නැහැ. ඒ වුණාට මට මේ වීඩියෝ එකටත් එදා ගන්න ඕනේ බොහොම චුට්ටයි. මං කිව්වනේ අර මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඉස්සර වගේ ගොඩක් මට දැන් වීඩියෝස් ගන්න බෑ. පුළුවන් ටික තමයි මේ වීඩියෝ එකට දැම්මේ. ඒ වුණාට ඇත්තටම මීට වැඩිය එදා මං ගොඩක් වැඩ කොටසක් කරා. ඉතින් මූණ සෝදගෙන ආපු ගමන්ම මං ආවේ චූටි දුවගේ පුතාගේ රෙදි ටික නමන්න. අර රෙදි කන්දකුත් ඇහැට පෙනි තියෙනකොට ඒකත් චුට්ටක් අර හිතට මගේ හරි නැහැ. මට ඕනේ මේ දේවල් පිළිවෙලට අම්මා කෙනෙක් විදිහට මේ හැමදේම මගේ අතින්ම කරන්න. ඉතින් මේ හැමදේම මම පිළිවෙලට තමයි තියාගෙන ඉන්නේ. අර චුට්ටක් හරි අපිලි වෙනකොට දැනෙනවා නම් මගේ හිතට ඒක ගොඩක් මානසික වදයක්. ඒ නිසා තමයි හස්බන්ඩ්ටත් මම මේවා කරන්න නොදී මමම මේ දේවල් පිළිවෙලට තියන්නේ. ඉතින් සමහර වෙලාවට මගේ ඔළුව කැක්කුම මට වැඩි වෙනවා. ඒක මිග්‍රේන් නිසා වෙන්නත් පුළුවන්. එහෙම වෙලාවට තමයි මට මේ කොණ්ඩේ බැඳගෙනවත් ඉන්න බෑ. ඉතින් මං ඒ වගේ වෙලාවට කොණ්ඩේ ලිහාගෙන තමයි ඉන්නේ. එතකොට මට ගොඩක් ලොකු පහසුවක් දැනෙනවා. රෙදි ටික නමලා ආපු ගමන්ම මම ඊළඟට කරේ චූටි දුවගේ නියපොතු කපන එක. මොකද හෙට යාලට නර්සරි ආපහු පටන් ගන්නවා. ඒ කියන්නේ සෙකන්ඩ් ටර්ම් එක. ඉතින් ඒකට යනකොට හොඳ පිරිසිදුවට යන්න ඕනනේ. මං ඒ නිසා එයාගේ නියපොතු ටික කපන්න කියලා ආවා. ඒ අතරදී ඔන්න මගේ තාත්තෙත් ආවා. චූටි පුතා ඉතින් තාත්තේ එක්කමනේ. ඉතින් තාත්තේ ආවට පස්සේ මට චොට්ටක් හරි සහනෙකුත් තියෙනවා. හස්බන්ඩ්ුත් ඉන්නවා. ඒ වුණාට චූටි පුතා තාත්තෙත් එක්ක එකතු නිසා ඔය විදිහට ඉතින් චොට්ටක් හරි සෙල්ලම් කර ඉන්නවා. ඒ අතරදී තමයි මං මට කියලා චූටි හරි කාලයක් ඇත්තටම ගත කරන්න. මොකද මගේ මනසට මට ඒ දේ ඕනේ. එක දිගටම මේවා කරොත් ඇත්තටම පිස්සු හැදෙනවානේ. ඒ නිසා Tamanටම කියලා චූටි හරි වෙලාවක් වෙන් කරගන්න. ඒ වෙලාවේදී චිත්‍රපටයක් බලන්න, සින්දුවක් අහන්න, ඒ මොකුත් නැත්තම් නිකන් හරි ඉන්න. ඒක අපේ මනසට ගොඩක් ලොකු දෙයක්. ඉතින් මේ ඊයේ කියන්නේ චූටි දුව නර්සරිගේ මුල්ම දවසේ මට ඊයේ ඇත්තටම ඕඩර්ස් 3ක් තිබ්බා. ඒ වුණාට මට කරගන්න පුළුවන් වුණේ ඕඩර්ස් 2යි. මං එදත් ගොඩක් රෑ වෙනකල් හිටියා. මට ඇත්තටම අනිත් ඕඩරේ කරගන්න බැරි වුණා. ඉතින් මං කිව්වනේ මං ගොඩක් ආසාවෙන් අපේ ගෙදරට ෆෑන් එකක් ගත්තා කියලා. මේ ඉන්නේ අපේ චූටි බාප්පා. ඔයාලා දන්නවත් ඇති. ඉතින් චූටි බාප්පා ඉංජිනේර් කෙනෙක්. එයා මේ විදිහට වයරින් එතකොට ඉලෙක්ට්‍රික් වැඩ හොඳට දන්නවා. අපේ තාත්තිලා ගෙදර ඒ ඔක්කොම
වයරින් කරේ චූටි බාප්පයි අපේ ලල්ල බාප්පයි දෙන්නම ඒව හොඳට දන්නවා. ඉතින් චූටි බාප්පට කිව්වම මට මේ ෆෑන් එක එල්ලලා දෙන්න කියලා. එයා ඒ වෙලාවෙදිම ඔන්න අපේ ගෙදර ආවා. චූටි බාප්පගේ ගෝලියෝ දෙන්නෙකුත් එක්කම. ඉතින් මේක මගේ හිතේ තිබ්බ ලොකු හීනයක්. කර්ටන් දාගන්නත් එක වගේම මේ දේ මං ඇචීව් කරගත්තා කියද්දිම මගේ හිතට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. ආයෙත් කියනවා ඒ දේ මට කරන්න පුළුවන් වුණේ භාෂියක්ගේ අක්කා නිසාම වගේම ආදරණීය ඔයාලා නිසාමයි. මොකද ඔයාලා මගෙන් ගොඩක් මාව විශ්වාස කරලා මේ දේවල් අරගත්ත නිසා තමයි මට චූටිම හරි මුදලක් මේ විදිහට මගේ account එකේ එකතු කරගෙන ඒකෙන් මට ගෙදරට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වුණේ. ඉතින් ගැහණු කෙනෙකුට හිතේ හයිය තියනවා නම් මං හැමදාම කියනවා වගේ කරන්න බැරි දෙයක් නැහැ. ඒකට ඕනේ චූටිම චූටි පටන් ගන්නමක් විතරයි. ඉතින් ඒ දේ ගැහණු කෙනෙකුට තියෙනවා. මොකද හිතේ හයිය තියනවා නම් ඒ දේත් අනිවාර්යෙන්ම තියනවානේ. ඉතින් ඒ නිසා හිතේ හයිය තියෙන ගැහණු කෙනෙක් විදිහට තමන්ගේ පවුලට චූටිම හරි දෙයක් කරන්න ඒකෙන් ලැබෙන සතුට මං හිතන්නේ වෙන කිසිම දෙයකින් අපිට ලබා ගන්න බෑ. එතකොට අපිට හිතෙනවා අනේ අපිත් අපේ ගෙදරට මේ චූටිම හරි දේ කරානේ. ඉතින් ඒ දේ දකින සැරයක් ගානේ මට වගේම ඔයාලටත් ගොඩක් සතුටු හිතේ. ඒ වගේම ඔයාලගේ හස්බන්ඩ්ටත් ඔයාලා ගැන සතුටු හිතේ. ඉතින් මං කිව්වනේ ඕඩර් එකක් දෙන්න තිබ්බ කියලා. ඒ ඩේර මුල්ලේ අක්කා කෙනෙකුට. ඉතින් පික්මි එක දැම්මම ඔන්න ඒ විදිහට ඒ මාළි කෙනෙක් ඇවිල්ලා දැන් ඒ ඕඩර් එක ගෙනියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැමතිස්සෙම හිතන්න මෙන්න මේ දේ. තමන්ගේ පවුලට තමන්ගේ හස්බන්ඩ් තමන් ගැන හොඳ හිතක් ඇතිවන විදිහට තමන් වැඩ කරන්න ඕන. ඒ කියන්නේ ගැහණු කෙනෙක් විදිහට අනේ මගේ වයිෆොත් මේ දේ කරානේ මගේ ගෙදරට මේ දේ හරි එයා කරානේ කියන හැඟීම තමන්ගේ හස්බන්ඩ් තුළ ඇති වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි හිතා මතාම අපිම අපේ දේ මොකද්ද කියලා හොයාගෙන අපි ඒ දේට මුල පුරලා අනිවාර්යෙන්ම ඒ දේ ජයග්‍රහණය කරගන්නම ඕනේ. ඉතින් ගැහණු කෙනෙක් විදිහට ඒක අපිට කොහොමත් පුළුවන්. දරා ගැනීම ශක්තිය ලෝකෙම්ම දීලා තියෙන්නේ ගැහණියකට විතරයි. ඉතින් ඒක දරා ගන්න පුළුවන් නම් අනිත් හැමදේම මොනවද නේද? ඒ නිසාම තමයි තමන්ගේ හස්බන්ඩ්ටත් තමන් ගැන සතුට හිතන විදිහට මොනවාම හරි දෙයක් ගෙදරට කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මං YouTube එකෙන් ගන්න සල්ලි මේ හැම දෙයකින්ම දේවල් ඇත්තටම ගෙදරට තමයි වියදම් කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි ඊයේ මගේ හිතේ තිබ්බ චූටිම චූටි සතුටු දෙයක් ඇත්තටම වුණේ. මේ තියන්නේ අද ඒ කියන්නේ සිකුරාදා අද ඕඩර් එකකුත් මන් දුන්නා. ඉතින් ඒ අක්කත් ගොඩක් රසයි කියලා කිව්වා. ඔය විදිහට තමයි ඉතින් මගේ දැන් රූටින් එක ගෙවෙන්නේ. මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමතියි කියලා. හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.